වික්ටර් රත්නායකයන් ආදරයේ උල්පත ගයත්තේ හරිනි සංවේදී වෙයි. මෙන්න සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීම. ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේදී පැවති සුභාවිත ගීතයේ සිටුවරයා නො ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දන අභිෂේකය උපහාර වැඩසටහන යනුවෙන් වැඩසටහනක් පවත්වනු ලැබුවා. එහිදී වික්ටර් රත්නායක මහතා විසින් මව් සෙනෙහස ගැන ලියවුණු ආදරයේ උල්පත ගීය ඉතා අසීරුවෙන් තම බිරිඳගේ ද සහාය ඇතිව ගායනා කරනු ලැබූ අතර එම අවස්ථාවේ අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය හඬා වැටුණු ආකාරය දැක ගන්න ලැබුණා. පසුව ඇය ඒ පිළිබඳව සටහනක් තබා තිබුණේ මේ ආකාරයෙන්. මමත් ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ රසිකයෙක්. ඒ නිසාම මේ මොහොත මට ඉතාම විශේෂයි. වසර 60කට වැඩි කාලයක් වික්ටර් රත්නායකයන් අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට ඉටු කළේ වචනවලින් කියා නිම කළ නොහැකි සේවයක් යනුවෙන් ඇය පවසා තිබුණා.